ඔබ සැමට සුබ දවසක්. ඉසිදින ජ්‍යොතිෂ සේවයේ YouTube channel එක මගින් අද දවසේදී බලාපොරොත්තු වෙනවා ලග්න හිමියන්ට යෙදෙන ග්‍රහ සංයෝග කිහිපයක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට. මේ ග්‍රහ සංයෝග නිසා ධනවත් වීම, ජනප්‍රියත්වයට පත්වීම, නායකත්වයට පත්වීම සහ රජ වීමට වඩාත් සුදුසු යෝග කිහිපයක් තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. මේ විස්තරය යන අතරතුරේදී ඔබත් ඔබගේ ජන්ම පත්‍රය අතට අරගෙන ඔබටත් මේ යෝග තියෙනවාද කියලා හොඳින් පරීක්ෂා කරලා බලන්න. විස්තරයට යන්න කලින් ඉසිදින ජ්‍යොතිෂ සේවයේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා like කරන්න. ඔබගේ වටිනා අදහස්ද ඉදිරිපත් කරන්න. 10 වන රාශියේ රවි බුධ දෙදෙනාත් 6 වන රාශියේ කුජ රාහු දෙදෙනාත් සිටියේදී උපන් පුජ්‍යලයා ප්‍රබල ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් බවට පත් වෙනවා. ගුරු 5 වන රාශියේත් සඳු 7 වන රාශියේත් සිකුරු 10 වන රාශියේත් සිටියේදී උපන් පුජ්‍යලයා ආණ්ඩුවේ තනතුරු දරන්නා වූ උගත් උසස් කෙනෙක් බවට පත් වෙනවා. ගුරු ලග්නයේත් සනි 12 වන රාශියේත් අනෙක් සියලුම ග්‍රහයන් 10 වන රාශියේ සිටියේදී උපන් පුජ්‍යලයා සියලු දේන සම්පූර්ණ වූ සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ගුරු 3 වන රාශියේත් සිකුරු 8 වන රාශියේත් අනිත් සියලු ග්‍රහයෝ 10 වන රාශියේ සිටියේදී උපන් පුජ්‍යලයා සැපහා ඓශ්චර්යයෙන් යුක්ත වූ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. 3 වන රාශියේ ගුරුත් 11 වන රාශියේ චන්ද්‍රයාත් සිටියේදී උපන් පුජ්‍යලයා ස්වකීය කුලය බබලවන්නා වූ රාජකාරී යෙදී සිටින්නා වූ වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. 12 වන රාශියේත් පළවෙනි රාශියේත් දෙවෙනි රාශියේත් 7 වන රාශියේත් සියලුම ග්‍රහයන් සිටිද්දී උපන් පුජ්‍යලයා ස්වකීය වංශයට නායකයෙක් බවට පත් වෙනවා. රවි සමග හෝ චන්ද්‍රයා සමග හෝ ග්‍රහයන් 4 දෙනෙක් හෝ රවි චන්ද්‍ර දෙදෙනා සමග ග්‍රහයන් 3 දෙනෙක් හෝ එකට සිටියොතින් ග්‍රහ සංයෝගයක් ඇදිලා තිබුණොතින් ඒ පුජ්‍යලයා රාජ්‍ය පාලනයට ධනයට සුදුස්සෙක් බවට පත් වෙනවා. ඉගෙනීමෙන් උසස් කෙනෙක් වෙනවා. ඒ වගේම මේක පැවිදි යෝගයක් බවටද පත් වෙනවා. ගුරු බුධ සනි තිදෙනා ඔවුන්ගේ ස්වක්ෂේත්‍ර රාශිවල සිටියේදී උපන් පුජ්‍යලයා දීර්ඝායුෂ විඳින භවභෝග සම්පත් ආදී ලබන කෙනෙක් බවට පත් වෙනවා. සිකුරු ගුරු සඳු එකට සිටියේදී උපන් පුජ්‍යලයා සියලු සැප සම්පත් ලබන උතුම් භාර්යාවක් හෝ උතුම් ස්වාමි පුරුෂයෙක් ලබන උසස් පුතුන් හා දියණි වරුන් ලබන වාසනාවන්ත පුජ්‍යලයෙක් බවට පත් වේ. 5 වන රාශියේ බුධත් 10 වන රාශියේ චන්ද්‍රයාත් 9 වන රාශියේ ගුරුත් සිටියේදී උපන් පුජ්‍යලයා උගත්කමින් යුක්ත ඊටමත් සාන්ත දාන්ත උසස්ම මිනිසෙක් බවට පත් වෙනවා. 5 වන රාශියේ ගුරුත් 10 වන රාශියේ සඳුත් සිටියේදී උපන් පුජ්‍යලයා සීලවන්ත ඉන්ද්‍රියන් දමනය කරනු ලැබූ
උගත් උසස් මිනිසෙක් බවට පත් වෙනවා. මේෂ, වෘෂභ, මිථුන, ධනු, මකර, මීන යන රාශි හයේ සියලුම ග්‍රහයන් සිටිද්දී උපන්නේ නම් ඒ පුජ්‍යලයා ලෝක ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. හතරවන රාශියේ සිකුරු, ගුරු, කුජ, චන්ද්‍ර සමග රවි හෝ සනි ග්‍රහයන් සිටිනවා නම් ඒ පුජ්‍යලයා අනිවාර්යයෙන්ම ප්‍රබල ධනවත් දේපල හිමියෙක් බවට පත් වෙනවා. ලග්නයේ සෙනසුරු හා සඳුද පහේ හෝ නවයේ ගුරුද රවි කුජ දෙදෙනා 10 වන රාශියේද සිටියදී උපන් පුජ්‍යලයා ඊටමත් බලවත් ධෛර්ය සම්පන්න කෙනෙක් බවට පත් වෙනවා. මේෂ, කටක, තුලා, මකර යන රාශි හතරේ රවි, ගුරු, සනි, කුජ යන ග්‍රහයන් 4 දිනා උච්ච වෙලා සිටියේදී ඒ කියූ ලග්න 4න් එකක් ලග්නයේ වී ඉපදුනේ නම් අනිවාර්යයෙන්ම ඔහු රටේ ප්‍රධානියා බවට පත් වෙනවා. රටේ නායකයා බවට පත් වෙනවා. සෙනසුරු කුම්භ රාශියේත් රවි මේෂ රාශියේත් සඳු වෘෂභ රාශියේත් සිටියේදී ඒ කියූ ලග්න 3න් එකක් හෝ ලග්නයේ වී ඉපදුනේ නම් ඒ පුජ්‍යලයා ඊටමත් බලවත් ධනවත් තේජවන්ත කෙනෙක් බවට පත් වෙනවා. මකර ලග්නයේ කුජ උච්ච වී සිටියේදී රවි 12 වෙන්න වූ ධනුවේ නම් ඊතා තේජවන්ත මිනිසෙක් බවට පත් වෙනවා. සියලුම ග්‍රහයන් මේෂ, කටක, තුලා, මකර යන රාශි හතරේ ඉද්දී යම් කෙනෙක් ඉපදුනේ නම් ඒ පුජ්‍යලයා තේජවන්ත, බලවන්ත, ධනවත් උසස්ම පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේෂ, කටක, තුලා, මකර ලග්න 4න් එකක් ලග්නේ වූයේ නම් එය වඩාත් බලවත්ව විපාක දෙනවා. ධනු රාශියේ සනි චන්ද්‍ර දෙදෙනාද මේෂ රාශියේ ගුරුද 10 වන රාශියේ රාහු සහ සිකුරු දෙදෙනාද සිටියේදී උපන් පුජ්‍යලයා බලවන්තයෙක් බවට පත් වෙනවා. ඒ රාෂ්ටකයකින් ඉපදුනත් ඒ පුජ්‍යලයා බාල කාලයේදී නොමරුණොතින් මහා වීරයවන්තම පුජ්‍යලයෙක් බවට පත් වෙනවා.